ආයුබෝවන් ශ්‍රී ලංකා හින්දි සංගීත ආට්මී YouTube channel එකට ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබනවා. අද මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ 3/4 තාලයයි. මෙම තාලය මතක් විශේෂ තාලයක්. මම මීට පෙර දිනක ඔබට ඒක් තාලය සහ චෞ තාලය ඉදිරිපත් කිරීමේදී පැවසුවා අද මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන තාල මතක් විශේෂයි කියලා. එදා ඒ විශේෂය වූයේ එම තාල දෙකේම කලිස්ථාන දෙකක් පිහිටීමයි. නමුත් අදමා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන තීව්‍ර නැමැති තාලය ඇති විශේෂත්වය නම් එකදු කලිස්ථානයක්වත් නොමැතිවීමයි. එකදු කලිස්ථානයක්වත් නොමැතිවීමයි. මෙම තාලයේ විභාග තුනක් පිළිගනු ලබනවා. පළමු විභාගය තුල මාත්‍රා 3කුත්, දෙවන විභාගය තුල මාත්‍රා 2කුත්, තුන්වෙනි විභාගය තුල මාත්‍රා 2කුත් පිළිගනවා. ඒට ඒකා වශයෙන් දහා දෙන් තා කිට කත ගදී ඝන දා යන අක්ෂර අපිට විපත් කරන්න පුළුවන්. හොඳයි දේ පුතේ. දැන් අපි බලමු මේ නිවැරදි ආකාරයේ සමගුණ, දෙගුණ, සිව්ගුණ වශයෙන් ඉදිරිපත් කරන්නේ කෙසේද කියලා. දා දෙන් තා පිට කත ගදී ඝන 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 දා. හොඳයි පුතේ. මේ වඩා නිවැරදි පිළිගැනීම පිණිස මා ඔබට නැවතත් එම තාලය අත්ලෙන් තමා පෙන්නන්න සමගුණ, දෙගුණ, සිව්ගුණ වශයෙන් ඉදිරිපත් කරන්නේ කෙසේද කියලා. දා දෙන් තා පිට කත ගදී ඝන 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 දා දෙන් පිට කත ගදී ඝන දා දෙන් තා පිට කත ගදී ඝන දා. හොඳයි දුවේ. අද මම ඉදිරිපත් කිරීමට ඔබට බලාපොරොත්තු එම තීව්‍ර නැමැති තාලය ඔබට වඩා පැහැදිලි ලෙස ඒ අවබෝධ වෙන්නේ නැති කියා මා සිතනවා. මා ඔබට මේ ඉදිරිපත් කරන පාඩම් මාලාව එනම් නිවැරදි ආකාරයෙන් තබ්ලාවෙන් වාදනය කරනු ලබන හෝ වෙනත් තාල වාද්‍ය භාණ්ඩයෙන් වාදනය කරනු ලබන තාලයක් නිවැරදි ආකාරයෙන් අත්ලෙන් දමා පෙන්වන්නේ කෙසේද යන්න ඔබට වඩා වැදගත් වන පාඩම් මාලාවක් යයි මා සිතනවා. ඒ අනුව පාසල යන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෘත්තීයක් ලෙස සංගීත හදාරන අයවරුන්ට වඩා වැදගත් වේවියි මා සිතනවා. එම නිසා මාගේ මේ පාඩම් මාලාව නිවැරදිව සහ ප්‍රමාණිකව ඔබට ලබා ගැනීමට මාගේ ශ්‍රී ලංකා හින්දි සංගීත ආට්මිච් YouTube channel එක subscribe කර අනිත් අයට දැනගැනීම පිණිස හැකියතා ෂෙයා කරන්න මේ ඔබ සමගින් ඉල්ලා සිටිනවා. නිසා දුවේ පුතේ තවත් මෙවැනි වැදගත් ප්‍රායෝගික වශයෙන් වැදගත් වන තාලයක් සමගින් තවත් දිනක හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.